My TV ශ්‍රී ලංකා YouTube channel එකට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මාත් එක්ක ඉන්නවා විශ්ව සම්මානිත හෙළ ජ්‍යොතිෂවේදීන් UHDW උනාටුන මහත්මයා. අයබෝන ඔබතුමාට. අයබෝන. හරි. මේ දවස්වල යන දෙයක් තමයි මේ මාර්තු මාසේ 29න් පස්සේ සෙන්සුරු මාරුවක් එනවා කියන එක. ඉතින් මම ඇහුවා ගොඩක් ඒ කියන්නේ ලොකු දෙයක් වෙනවා කියලා. ඒක අවුරුදු 30කින් මේක එනවා. එහෙම කතාවකුත් තියෙනවා. එතකොට ඇත්තටම මේ කියන විදියට ලොකු වෙනසක් මේ ඔක්කොටම බලපානවද? මේ රටට බලපානවද? ඒ වගේම මේ මිනිසුන්ට බලපානවද? ලක්න ඔක්කොටම බලපානවද? ලොකු වෙනසක් මොකද? සාමාන්‍ය මෙතෙක් පැවතිච්ච හැම එකම අවුරුදු 30කට සැරයක් සනි මීන රාශිගත වෙනවා. එතකොට ඒක අවුරුදු 30කට සැරයක් වෙන්නේ. මොකද අවුරුදු දෙකමාරක් ඉන්න සනි එක රාශියක ඊළඟ වාරයේ මීන රාශියට තව අවුරුදු දෙකක් යනවා. සනි මීන රාශිගත වීමේදී ලග්න වලට වඩා ඒක බලපාන නැකත් වලටයි දෙනට නැකත් තුන්වෙනි පාදයේ ඉඳලා දෙනට සියාවස පුවපුටුප උත්තරපුටුප රේවති අස්විද බෙරණ කියන නැකත් හතටත් කැති නැකත ප්‍රථම පාදයට ජම්ම ඉරාට කියන එක උදා වෙනවා. එක ಭಾರತ ජෝතිෂයන් අති ප්‍රබල අපලයක් හැටියට කියනවා. අපි නම් හෙළ ජෝතිෂය ඉච්චරන් අපලයි කියලා කියන්නේ ඒකෙත් විශේෂ ජයග්‍රහණ ගන්න පුළුවන් වෙලාවල් තියෙන සනි ඉන්න තැන. උප්පත්ති කේන්ද්‍රයේ සනි හිටපු අංශකය රාශිය නැකත් පාදයේ අනුව ප්‍රබල ගුණ දෙනවා ජම්මේ රටට ඇතුළේ. ඒක වෙනත් ජෝතිෂමතවල කියන්නේ පැහැදිලිවම කියනවා. ඒක ජන්මේ රාෂ්ට්‍රයක නැති අයට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මධ්‍යස්ථ එක ලග්න වල හැටියට ලග්න 6කට සූපලයි විශේෂයෙන්. එහෙම කිව්වට ලෝකේ පවතින ජෝතිෂයේ කතා කරනවා කටක සිංහ ධනු වෘශ්චික වාගේ රාශි වලට මේස මේ පහට ඉතා අගුණයි කියලා. මේ පහට අති සුවිශේෂ ගුණ දෙන අවස්ථාවල් කීපයක් තියෙනවා මම සටහන් කරන්නේ. මේවා අත්දකින්න කියලා මම ඔයගොල්ලන්ට මේ ඉල්ලීමක් කරනවා. කටක සිංහ ධනු මේස වාගේ රාශි වලට සාමාන්‍ය සනි මීන රාශි වලටම අගුණයි. සමස්තයක් වශයෙන් ඒක ඇතුළේ විශේෂ ගුණ දෙන අවස්ථාවල් තියෙනවා. විශ්ව සම්මානිත හෙළ ජෝතිෂයේ තියෙන විශේෂ ක්‍රම ලෝකේ රාශිගතව ප්‍රවර්තන විශ්ව සම්මානිත හෙළ ජෝතිෂයේ සනි ගැන කතා කරන, රාහු ගැන කතා කරන, කේතු ගැන කතා කරන, යුරේනස් යමාරක්කන් ගැන කතා කරන විශේෂ පරිච්ඡේද තියෙනවා. ඒක වෙන ලෝකෙ තැන්වල නැහැ. ඊවෙන් ගත්තම ප්‍රබල ගුණ දෙන අවස්ථාවලු මේ සනි මීන රාශිගත වීම ඇතුලේ තියෙනවා. එතකොට දැන් ලග්න වශයෙන් ගත්තොත් මේ සාමාන්‍යයෙන් මොන ලග්න වලටද හොඳ මේ 29න් පස්සේ? වෘෂභයට හොඳයි. මිථුනයට හොඳයි. කන්‍යා තුලා මකර කුම්භ ඔය ලග්න හයට හොඳයි. සමස්තයක් වශයෙන්. එහෙම කිව්වට මම අර කිව්වේ විශේෂ ගුණ දෙන අවස්ථාවල් තියෙනවා. ඒ වෙලාවලදී මේගොල්ලන්ට විශේෂ අගුණ දෙනවා. අගුණ දෙන ලග්න කතා කරනවා මේස, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන. ඒ හයකට සාමාන්‍ය සමස්තයක් වශයෙන් අගුණයි. ඒයට ප්‍රබල ගුණ දෙනවා අවස්ථාව කීපයක් තියෙනවා. මේ සනි කුම්භ මීන රාශියේ ඉන්න කාල සීමාව ඇතුළේ ඒකට ප්‍රබල ගුණ දෙන අවස්ථාවක් තියෙනවා වැඩි හරියෙන් අගුණයි. අර ගුණයි කියපු ඒවට ප්‍රබල ගුණ දෙනවා අරගෙන අවස්ථාව අගුණයි. ඒක සාමාන්‍යයෙන් අපටම ආවේනික විශ්ව සම්මානිත හෙළ ජෝතිෂයට ආවේනික ක්‍රම කීපයක් තියෙනවා. ඒවා සත්‍ය අත්දකලා තියෙනවා ලෝකේ හැමෝම වගේ උගතුන් බුද්ධිමතුන්. අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් ඕන. ඔව් එතන තව දෙයක් තමයි දැන් අපි හිතමු නිකන් කන්‍යා කියලා කන්‍යා ලග්න ගත්තොත් හොඳයි කිව්වනේ. ඔව්. එතකොට දැන් මෙතෙන්දි මේ කන්‍යා ලග්න හැමෝටම හොඳයිද මේක? මම කියන්නේ කන්‍යා ලග්නෙන් උපන්න කෙනෙකුට දෙන්නට නැකත ඉඳලා දෙනට සියාවස පුපුට පුත්‍රපුට රේවති අස්විද බෙරණ කැටි මුල් අවස්ථාව එයාට අගුණයි. අගුණයි. ලග්නේ වුණත් අර ටික තිබ්බොත් අගුණයි. හරි. නැකත. ඔව්. නැකත මේක උපන් නැකත අනුව සනි ප්‍රබලව ගුණ අගුණ දෙනවා. ඒක සනිගේ අති විශේෂ අවස්ථාවක්. වෙන සනිගේ ලග්නේ රාහට කියලා තියෙනවා, ජම්මේ රාහට කියලා තියෙනවා, අෂ්ටමේ වෙන කාටවත් නැහැ නේද? වෙන කිසිම ග්‍රහයකට එහෙම රාහට කියන්නේ නැහැ. තනියම සනිට විතරයි කියන්නේ. ඒක සනිගේ රාහතකේ ගැන කතා කරනකොට කතා කරන්නේ නම් අර නැකත් වල උපන්න කාටවත් හොඳ නැහැ. 2025 මාර්තු 29 විශේෂයෙන්ම අස්විද බෙරණ කියන නැකත් දෙකම උපන්න අයට අපලයක් ලබනවා. මෙතෙක් කල් තිබුණ නැති එක. ඒකේ මොන වගේ දේවල්ද ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ? ඒකදී පොතපතේ ඉන්දියානු සාහිත්‍යය නම් කියන්නේ කට උතර නැහැ. ඒ කියන්නේ රැකියා හිමි වෙනවා, උන්ගිටි තැන් හිමි වෙනවා, ලෙඩ දුක් වැඩි වෙනවා, දරුවෝ මැරෙනවා, විවාහ කැඩෙනවා, වගේ ගොඩාක් දේවල් වෙනවා. එහෙම නම් වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් අය ඉන්නවා.
සනි උප්පත්ති කේන්දරේ හිටපු තැන අනුව සඳු උප්පත්ති කේන්දරේ හිටපු තැන අනුව උපන් කේන්දරේ සඳු රාය තම්පත් රාශිය අනුව තමයි මේක වෙන්නේ. දැන් ඔබතුමා කියු විදිහට ඒ කියන්නේ දැන් මම දැක්ක අනිත් වැඩසටහන් වල දැක්ක විදිහට තමයි ඒ කියන්නේ කන්‍යා ලග්නයට හොඳයි අර ලග්නයට හොඳයි මේ ලග්නය එහෙම කිව්වනේ. හැබැයි අවතන තියෙන ප්‍රශ්නේ තමයි කන්‍යා ලග්නයේ හිමියෝ ඔක්කොම බලන් ඉන්නද එන බයෙන් දෙයක් නැහැ කියන්නේ. හැබැයි මේ නැකතත් මේකට බලපානවා මේ නැකත අනුව තමයි වෙනස් වෙන්නේ. දැන් කන්‍යා ලග්නේ හිමි කෙනෙක් අස්විදෙන කෙනෙක් හරි බෙරණ කෙනෙක් අපන්න මෙතෙක් කල් තීච්ච හොඳවත් නැති වෙනවා. නැති වෙනවා. කුම්භ රාශිය යාගේ උච්ච රාශිය ස්වස්ථ ශාස්ත්‍රයේ මූලික ගුණ රාශිය ගුණ දුන්නානේ. අනිත් පැත්ත කරගෙනවා ලග්නයේ කන්‍යා වුණත් නැකත අස්විදෙන නැකත අස්විද බෙරණ නැත්නම් කැති නැකත ප්‍රථම පාදයෙන් උපන්නන ඒ අයට ප්‍රබල අගුණ දෙනවා. අගුණ දෙනවා. කන්‍යා ලග්න වුණා. තුලා ලග්න බොහොම ගුණයි. ඒත් ඒ ටික එහෙමයි. ඒ ලග්නයන්ට වඩා වැදගත් වෙන්නේ නැකතයි. නැකත. කෙටියෙන් කියනනම් මේෂ ලග්නෙත් තරමක් දුරට අගුණයි. මොකද කර්මස්ථානත් අයස්ථානත් 12ට වැස්ථානට ගත වෙනවා. ඒතර අධික වියදම් රැකියා හිමි විභාග වලට ප්‍රබලව බලපානවා. ගමන් බිමන් වල ප්‍රතිඵල නැතු වෙනවා. එහෙම වුණාට දිනවකවානු කීපයක් තියෙනවා 2025 මාර්තු 29 මේක වෙන්නේ. ජූලි 11 ඉඳලා 2025 ජූලි 11 ඉඳලා නොවැම්බර් 26 දක්වාම ප්‍රබල ගුණ දෙනවා. ප්‍රබල ගුණ දෙනවා. ආයි 2026 ඒකෙත් නැකතක් තියෙනවද? ඒ කියන්නේ දැන් මේෂ ලග්නේ මේ ඒක අර මේ අර කිව්වට ගුණ දෙනවා. ඒක තියෙනවා. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. නැකතේ මේක ඔකට ගලපන්න ඕනේ. ඒ නැකත ඇතුලේ ඉන්න කෙනත් ඒ වෙලාව ගොඩ එනවා. හරි. ප්‍රබලව ගොඩ එනවා. ඒ කියන්නේ මොකද? ඉගෙනීම නම් අතිදක්ෂ වෙනවා. රැකියා උසස් වෙනවා. ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්. කඩාවැටෙනවනේ. කඩාවැට් එක ආයෙත් නැගිටින්න පුළුවන් අවස්ථාවක්. ඒ කියන්නේ ලග්න මෙහෙමයි කියලා බය වෙන්න දෙයක් නැහැ. අපි බලන්න ඕනේ නැකත තමයි ඇතුලේ. පැහැදිලිවම නැකතයි සඳු ඉන්න තැන. මේකෙදි කතා කරන්න තියෙන සනි මීන රාශිගත වීම ගැන කතා කරනවා නම් ඒ පුජ්‍යලයේ කේන්දරයට අනුවම යයි. ඊට වඩා අපි කතා කරනවා ඒක වැරදි වැටහීමක් තමයි පුජ්‍යලට ඇති වෙන්නේ. ගුණයි කියන එකට අගුණ දෙන්න පුළුවන්, අගුණයි කියන එකට ගුණ දෙන්න පුළුවන්. අර මගිනේ අවස්ථාවල් තියෙනවා. දැන් ගත්තොත් 25 ජූලි 11 ඉඳලා මේ ප්‍රබල ගුණ දෙනවා. ටික කාලක්. ආයෙමත් 2026 ඒත් තියෙනවා ගුණ දෙන ජූලි 24 ඉඳලා ප්‍රබල ගුණ දෙනවා නොවැම්බර් 11 වෙනකම්. මේ සංජය හොඳයි කියන අයට එතකොට කවදින්ද ඒක 29 ඉඳන් අර සාමාන්‍ය ගුණ දෙන අයට ඒ කාලේ අගුණ දෙනවා. මම අර අගුණයි කියලා කිව්වට ඒ කාලේ විශේෂ ගුණ දෙනවා. ඒ පුජ්‍යලෙන්ගේ ලග්නය අනුව ඒක මධ්‍යස්ථ වශයෙන් කියනකොට එහෙම කියන්න මම සරලව සාපේක්ෂව ලග්නයට අනුව කේන්දරයට උපත්ති කේන්දරයේ සඳු ඉන්න තැන සනි ඉන්න තැන අනුවම තමයි සනි මීන රාශිගත වීම ගැන ප්‍රබලව කතා කරන්න පුළුවන්. හරි. අපි අනිත් ලග්න ගැනත් කිව්වොත් නිකන් සාරාංශගත විදියට. කුසඹ ලග්නෙට විශේෂයෙන් ගුණයි. රැකියා කටයුතු උසස් වීම, ඉගෙනීම සියලු මාස වලින් හොඳයි. මිථුන ලග්නෙට විශේෂයි ධනයට, දැනුමට හැම දෙයකම හොඳයි. කටකෙට සමස්තයක් වශයෙන්ම අගුණයි කියනවනේ. කටකෙට ගුණ තියෙනවා මෙහෙමයි ඔය හැම කාලෙකම ගුණයක් තියෙනවා මේ පැත්තට. අධ්‍යාත්මික පැත්තට. ඒ කියන්නේ කටක ලග්නකාරයා කලකිරනවා මේ වෙලාවේ. බලය අඩු වෙනවා, අසනීප වාගේ වෙනවා, චිත්ත පීඩා ඇති වෙනවා. සමස්තයක් වශයෙන්. එයාටත් අර අගුණයි කියන කාලේ විශේෂ ගුණ දෙනවා. වඩාත් අපි කොහොම ආධ්‍යාත්මික පැත්තට කියන්නේ දහමට ලැබි වුණා කියන්නේ. ඒ පැත්තෙන් එයාට ජයග්‍රහණ ගන්න පුළුවන්. සිංහ ලග්නයට ගත්තොත් සමස්තයක් වශයෙන් තමන්ගේ තරාතිරම සමාජ තත්ත්වය පහළට වැටෙනවා. යුග දිවියේ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු ඇති වෙන කාල උනත් අර මොකද 2025 ජූලි වල ඉඳලා 2026 ජූලි 24 ඉඳලා ටික කාලක් තියෙනවා විශේෂ ගුණ දෙන්න. තුලා ලග්නෙට සමස්තයක් වශයෙන් ගුණදායකයි. නිරෝගී වෙනවා, සතුරු බල අඩු වෙනවා, ධනෙ බලය කීර්තිය එනවා. ඒ මාවම 2025 ජූලි නවම්බර් 26 ආයි 2026 ජූලි 24 දෙසැම්බර් 11 ප්‍රබල ගුණ. හරිද? විචිකයට ගත්තොත් මධ්‍යස්ථ ඵල දෙනවා, පෙරපින ඉස්මතු වෙනවා. පෙරපින සම්භාව්‍ය පැත්තට. එහෙම නැත්නම් සාධාරණ යුක්තිය පැත්තට. දැන් විචික ලක්ෂණ කාරුවෙක් සටන්ගාමින් සටනට විරුද්ධයි. ඒක ඒකට පරාදිනවා. නඩු ගියොත් ගාමරා ගන්න ගියොත් පේස් ටු පේස් ගියොත් පුජ්‍යලා වැටෙනවා. හොඳ පැත්තට ගියාම පුජ්‍යලට එකක් පෙරපින ඉස්මතු වෙන එකත් වෙනවා. ධනු ලග්නෙට සමස්තයක් වශයෙන්ම ගත්තාම මව්පියෝ රුම ලබන්න පුළුවන්. ඒවට සෙම් රෝග වැඩි වෙනවා. ඥාති විරෝධ සමාජ තත්ත්වයේ පහළට වැටීම නැති වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ නම් පොදුවේ මකර ලග්නෙට ගොඩාක් ගුණ දෙනවා. හොඳ සිතුම් පැතුම් රටාවක් ඇති වෙනවා. ධනෙට හොඳයි, දැනුමට හොඳයි, සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න හොඳයි. කුම්භ ලග්නෙට ධනය අතින් ඉතාම හොඳයි. කුම්භ ලග්නෙට
මම නැවතත් කියනවා අරකට යටත්ව. නැකත් වලට යටත්ව ප්‍රබල ගුණ දෙනවා. අර කියපු අවස්ථාවල ප්‍රබල අගුණ දෙනවා. මීන ලග්නයේට ඊටාම අසුබයි ලග්නේ රහට ගෙත් වෙනවා. අර කියපු නැකත් උනොත් කට උතර නැහැ. එහෙම ඇයටත් ප්‍රබල ගුණ දෙනවා. 2005 ජූලි 11 නොවැම්බර් 20යි ආයි 2026 ජූලි 24 දෙසැම්බර් 11 ප්‍රබල ගුණ දෙනවා. සමස්තයක් වශයෙන් කියලා කතා කළත් ලග්නයට සාපේක්ෂව පමණක් ගත්තා කියලා කතා කළත් ඕක ඇත්ත. යම් මට්ටමකට. ඔව් මේකේ මේ මම දැක්ක සමාජ මාධ්‍ය වල නිකන් ලොකු පෙරලියක් වෙන විදියට දෙයක් වෙනවද මේකේ? ඒ කියන්නේ මේ මිනිස්සු නිකන් හිතන මේ මාර දෙයක් වෙනවා ඊට පස්සේ කියලා. එහෙම දෙයක් වෙනවද නැත්නම් මේ හිතපු විදියටම කවදාවත් වෙන්නේ නැහැ නේ. ලෝකයේ පවතින තාක්කල් අතිවිශාල දේවල් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් දේවල් මහා අපිකම දැන් සුනාමියක් ආවා. වෙන්න පුළුවන් දෙයක් නේ. මෙච්චර කාල නොවෙච්ච නිසා පුදුම වෙනවා. ඒ වගේම එහෙම දෙයක් ග්‍රහයකට කරන්න පුළුවන් කමක් නැහැ. ග්‍රහ කිරණ වලින් පුජ්‍යලින් සතන් චිත්ත සංතානයේ විවිධ වෙනස්කම් ඇති කරනවා. ඒ වෙනස්කම් මත ගතටත් දැනෙන්න පුළුවන්. රැකියාවක් අහිමි වෙන්න හේතුවක් වෙන්නේ මොකද්ද? ඒක මොකක් හරි නොහැකියාවක්. නැත්නම් මොනේ වරදක් කිරීමක්. ඉන්ටර්ඩික් කරන්න හරි ඒ වගේ දෙයක් වෙන්න නම් රැකියාවක් අහිමි කරන්න නිකම්මයි කරන්න බෑ. අන්නේ තත්ත්වයට පුජ්‍යලයාපත් වීමයි. පත් වීමයි. ඒතොර ජයග්‍රහණ වෙනකන් රැකියාව උසස් වීමක් වෙන්න පුජ්‍යල දක්ෂ වෙන්න ඕන. පුජ්‍යලයා පිළිබඳව අනිත්‍යයේ මේ මොකද්ද? නැඹුරුවක්. ඒක අනිත් කැමැත්තක් ඇති වෙන්න ඕන. පාලක පක්ෂය හෝ තමන්ගේ ඉන්න නායකයා කැමති වෙන්න ඕන. ඒක තමයි උසස් වීමක් තියෙන්නේ. ඒකත් මනස විසින්මයි මේක. අන්නේ මනසට බලපෑමක් කිරීම තමයි මේ ග්‍රහය කරන්නේ. විශේෂයෙන්ම සෙන්සර් කරන්නේ මානසික තත්ත්වයේ එක්ක අසමතුලිත කරනවා එක්ක සමතුලිත කරනවා. එහෙම තමයි මධ්‍ය කරනවා. ওই ටික තමයි සෙන්සර්ගේ ප්‍රබලම ශක්තිය. සෙන්සර් කිරණේ පුජ්‍යලයට දෙන සම්පූර්ණම ශක්තිය තමයි මනස විකෘති කිරීම සපෘති කිරීම. හරි. එතකොට දැන් මේකේ අපිට ගන්න පුළුවන් දේ තමයි ඒ කියන්නේ හොඳ ලග්න තිබ්බත් නරක ලග්න. ඒ කියන්නේ හොඳ කියන සුබඵල දෙන ලග්න ටික තිබ්බත් හැම එකක්ම බලපාන්නේ මේ නැකත අනුව. නැකත අනුව සඳු ඉන්න තැනම සනි උප්පත්තිය හිටපු තැන. ඔව්. හොඳම ලග්න වලට ප්‍රබල ගුණ දෙන්න පුළුවන්. ඒ වගේම අසුබ අර අනිත්‍යයට සුබ දෙන වෙලාවේ මෙයාට ප්‍රබල අසුබ දෙන්න. අසුබ දෙන්න. ඒක කතා කරන්න බෑ. සමස්තයක් වශයෙන් ගන්න බෑ. තමන්ගේ කේන්දරය ගැන විතරයි කතා කරන්න. සනි ගැන කතා කරන ප්‍රබලව කතා කරනවා. එහෙම නැතුව කතා කරන්නේ ඔය තරම් මට ඒක පිළිගන්න බෑ. අපි සාපේක්ෂව බැලුවදී මෙච්චර කල් අපි ජීවත් වුණ විදිහටම තමයි අපිට නිකන් යන්න වෙන්නේ. වැඩි හිතන්න දෙයක් නෑ. ඔව් එච්චර ලොකු නිකන්. හරි. එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. අපි තවත් දවසක